හොඳයි මේ ලෙසන් එක කතා කරන්න බලාපොරොත්තු වෙන අපි කොහොමද කියලා එක්ස්පෝර්ට් කරගන්නේ AutoCAD එකට මේ අපේ drawing එකක්. ඒ කියන්නේ අපිට පුළුවන් drawing එක ඇඳ ගන්න ඉස්සලාම Revit වලදී ඊට පස්සේ අපිට counseling drawing එකට යවනවා නම් ඒකට output එක දාන්න අපිට AutoCAD එකට export කරලා ඊට පස්සේ එතනින් යවන්න පුළුවන්. එහෙම දාන්නේ ගොඩක් ලොකු වාසියක් තියෙනවා. මොකද අපිට අපි හදාගෙන තියෙන title block එකක් තියෙනවා නම් ඊට පස්සේ details drawing තියෙනවා නම් ඒ ඔක්කොම අපිට Revit වල දාගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට පුළුවන් AutoCAD එකේ මේවා ටික තියාගන්න 3D model එක සම්පූර්ණයෙන් complete ඇඳගෙන ඉවර වෙලා ඊට පස්සේ 2D plan එක විතරක් AutoCAD එකට export කරලා ඉවරලා එතනින් අපිට යවන්න පුළුවන්. එතන මේකේ section ගන්න ඒවා, roof create කරගන්න ඒවා, ඒ ඔක්කොම ඉතාමත් ලේසියිනේ. ඒ ඔක්කොම ටික ඉක්මනට කරගන්න කියලා. ඒ කියන්නේ normally ගත්තොත් එහම AutoCAD වලින් දවස් 4ක් විතර අදින්න drawing එකක් ඔයාලට දවසෙන් දෙකකින් ඉවර කරන්න පුළුවන් Revit වලදී අඳින්න පටන් ගත්තට පස්සේ. ඔයාලට මේක ස්පීඩ් වුණාට පස්සේ වාගේ අතට මේක හුරු වුණාට පස්සේ හරියම පහසුවෙන් ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය drawing ටික විතරක් ඔයාලට AutoCAD එකට දාලා එදින final output එක ඔයාලට යවන්න පුළුවන් counseling app එකට දෙන්න. හරි එතකොට අපි කරගන්න විදිහ කතා කරමු. මෙන්න මේකේ මම කියලා දෙන්න. මම අන්තිමේදී 3D model එකකුත් normally export කරන්න පුළුවන් විදිහ මම කියනවා. හැම එකක්ම මේ විදිහට තමයි export කරන්නේ. හරි. මෙන්න මේ විදිහට අපේ drawing එක තියෙනවා. drawing එක තිබ්බට පස්සේ මම ground level එක තමයි export කරගන්න විදිහ කියලා දෙන්න ඔයාලට. හරි. මේ විදිහට තිබ්බට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් file වලට යන්න. file වලට ගියාට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් export කියලා එකක් තියෙනවා. මෙතන export කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. මම අර low version එකෙන් save කරන්න පුළුවන් විදිහ ගැන කතා කරද්දි මේ ටික මම කතා කරානේ. මෙතන පළවෙනි එක තියෙනවා මේ වඩ CAD format කියලා තියෙනවා. මෙතන උඩට ගියාට පස්සේ තියෙනවා TWG කියන එක. මේකෙන් තමයි අපි export කරන්න ඕනේ. AutoCAD එකෙන් open කරන්න ඕන නම් මේ drawing එක. හරි මම මෙතන click එකක් දෙනවා. click එක දුන්නාට පස්සේ මෙයා මේකේ අවශ්‍ය settings ටික හදා ගන්න කියලා අපිට කියනවා. මෙතනින් අපිට පුළුවන්කම තියෙනවා මේකේ මොකක් හරි export setup එකක් තියෙනවා හදලා ඒක වඩ මේක කරගන්න පුළුවන්. මම ඒක හදාගන්න ඉතින් කියන්නම්. ඉස්සලා මෙතනින් ගියාට පස්සේ export කරන්නේ මොකක්ද කියලා අහනවා. මෙතනින් අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ දෙවෙනි එක දෙන්න. දෙවෙනි එක දුන්නාට පස්සේ මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපි export කරන්න යන්නේ මොනවද? මේ නැත්නම් වෙනම මොකක් හරි අපිට select කරගන්න උනා මෙතනින් අපිට අවසර හම්බ වෙනවා. මෙතනින් ගියාට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා මෙන්න මෙතන view in model කියන දුන්නාට පස්සේ මෙතන තියෙන ඔක්කොම drawings ටික අපිට පෙන්නනවා. මේ ඕන drawing එකක් අපිට පුළුවන් export කරගන්න අපේ AutoCAD එකට. ඔයාලා බලන්න පුළුවන් මෙතන මේ 3D view ටිකත් අපිට පෙන්නනවා. ඒ කියන්නේ 3D ඒවත් අපිට export කරගන්න පුළුවන් AutoCAD එකෙන් අපිට 3D බලන්නත් පුළුවන් නේ. ඒ විදිහට 3D model එකක් අපිට බලා ගන්නත් පුළුවන් export කරගත්තොත් එහෙම Revit එකේ තියෙන. හරි ඊට පස්සේ මෙතන sheet කියලා ගත්තොත් එහෙම sheet දෙකයි මම හදාගෙන තියෙනවා. ඔයාලට අනිවාර්යෙන් සමහරලාට sheet ගොඩක් ඕන වෙයි මම මේ හදාගෙන තියෙන එකට වඩා. ඉතින් මේ විදිහට වගේ plan එකට අදාළ විදිහට sheet ටික හදාගෙන ඉවර වෙලා ඔයාලට පුළුවන් export එකට යන්න. හරි මම මෙතන අපි මේ sheet කියන එක දෙන්නම් දැන් මෙන්න මේක තමයි අපේ ටික එක වැටලා තියෙන අපිට පුළුවන් මේක export කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් sheet in set කියලා දෙන්න. එතකොට අපිට පෙන්වන්නේ නැහැ මොකද්ද print වෙන්නේ කියලා. අපිට export වෙන්නේ කියලා. නමුත් මේක තමයි export වෙන අපි view කරන් එන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ ටික් තුන click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා මේකේ settings ටික හදා ගන්න දැන් අපිට permissions තියෙනවා. මෙතන වාට ගියරසේ පළවෙනියට මම දන්නවා දැන් අපි AutoCAD වලින් පෑන්න දෙනකොට අපි layers හදා ගන්නවා. layers වල පාටක් දාලා ඊට පස්සේ මොන හරි කියන්නේ lines වලට අපි මොන හරි style එකක් දාලා ඒ විදිහට අපි එක එක ක්‍රම පාවිච්චි කරලා මේ layers හදා ගන්නවා AutoCAD වලදී. අන්න ඒ method එක තමයි තියෙන්නේ. layer ටික තියෙනවා මෙතනින් පෙන්නනවා. වාට ඒ වගේ නම් ටික වෙනස් කරන්න පුළුවන්. ඒවයි color එක මොකද්ද වැටලා තියෙන්නේ ඒව ටික තියෙන මේ ඔක්කොම ටික වට හදා ගන්න පුළුවන්. හරිද මේ විදිහට ඔයා කීපයක් වෙනස් කර කර export කරලා බලන්න. ඒකට ඔයාලට තේරෙයි මේකේ මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ category එකත් එක්ක layers එක. layer එක අපිට හදා ගන්න පුළුවන් කැමති විදිහට. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන layer load වෙන විවිධ ක්‍රම තියෙනවා. මෙතන ISO එක තියෙනවා, British එක තියෙනවා, ඒ විදිහට තියෙනවා. දැන් normally මේක select වෙලා තියෙන්නේ automatically AIA කියන American standard එකට අනුව තමයි මේකේ open වෙලා තියෙන්නේ. ඒක එතරම් ලොකු වැදගත්කමක් නෑ. normally මේක ඔයාලට කැමති එකකින් දෙන්න පුළුවන්කම තියෙනවා. මේක American එක දෙන එක ගොඩක් හොඳයි පාවිච්චි කරනවා ගොඩක් උරට ඒක. ඊට පස්සේ මෙතනින් පුළුවන් export වෙන්න ඕන කොහොමද කියලා දෙන්න. මේකත් වෙනස් කරලා බලන්න ලොකු වෙනසක් නැහැ. මම මෙතන default එකක් normally කරගන්න ඕන විදිය කියලා දෙන්නම්. මේකේ options ටික වෙනස් කර කර practice එක කරලා බලන්න. ඒකට ඔයාලට තේරෙවි මේකේ ලොකු වෙනසක් නැහැ කියන එක. ලොකු වෙනසක් මෙතන නැහැ. පොඩි පොඩි වෙනස්කම් විතරයි තියෙන්නේ. හරි. ඔන්න layers ටික හදා ගන්න විදිය මෙතනින් ඔයාලට හදා ගන්න පුළුවන්. line වලට ගියාට පස්සේ line වල තියෙන ගුණාංග ටික මෙතනින් ඔයාලට හදා ගන්න පුළුවන්කම තියෙනවා. pattern වල ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි patterns දාගත්තන ඉස්සෙල්ලා ආන්ගේ patterns ටික ඔක්කොම මෙතන පෙන්නනවා. ඔයාලට කැමති විදියට මේ patterns වෙනස් කරගන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. text and font වලට ගියාට පස්සේ text එක සහ font කොහොමද තියෙන්න ඕනේ අපි export කරාට පස්සේ drawing එකේ කියලා මෙතනින් ඔයාලට හදා ගන්න පුළුවන්කම තියෙනවා. color වලට ගියාට පස්සේ color එක පේන්න ඕනේ කොහොමද කියලා මෙතනින් අහනවා. ඔයාලට පුළුවන් කැමති color type එකකට දෙන්න. ඒකත් ඔයාලට වෙනස් කරලා බලන්න පුළුවන්. ලොකු වෙනසක් නැහැ මේ ටිකෙත්. හරි. ඊටසේ solid වලට ගියාට පස්සේ මෙතන මේ විදිහට තියෙනවා. මෙතන මේ polymesh කියන එකට වඩා හොඳයි මෙන්න මේ දෙවෙනි option එක ගියාගෙන ඔයා 3D model එකක් output කරනවා නම් AutoCAD එකෙන් බලන්න 3D model එකක් ගන්නවා නම් ඔයාලට මේ දෙවෙනි option එක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ මම දැනට මේ පළවෙනි එක තියාගන්න. හරි. ඊට පස්සේ unit and coordinated කියලා තියෙනවා. මෙතනින් පුළුවන් අපිට unit එක කොච්චරද මොකෙන්ද තියෙන්න ඕනේ කියලා
ඒ ටික හදාගන්න අපි ඩෝබින් එක තියෙන යුනිට් එකම ගොඩක් දුරට මේක ඔටෝමැටිකලි සිලෙක්ට් කරලා දෙනවා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විදිහට හදන්න පුළුවන්. ජෙනරල් එකට ගියාට පස්සේ මෙන්න මෙතන පළවෙනි එකට ටික් එක දාන්න එක්ස්පෝර්ට් කරන්න රූම් ඒ වගේ දේවල් අපිට පොල් ලයින් වලින් කඩලා දෙන්න කියලා තමයි මෙතනින් කියන්නේ. ඒකට ටික් එක දාන්න. වෙන මොකුත් අවශ්‍යතාවයක් නැහැ හදාන්න. මෙතනම ඔයාට ඕකේ කරන්න පුළුවන්. ඕකේ කරාට පස්සේ මේ අපි හදාගත්ත settings ටික ඔයාට පුළුවන් save and close කියලා වෙලා මේක save කරලා පැත්තකින් තියාගන්න. පස්සේ ආයෙ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙතන next කියන එක දෙන්න. next කියන එක දුන්නට පස්සේ ඔයාට මේක save කරන්න අවශ්‍ය තැන අහනවා. මම මෙතන desktop එකේ මෙතන මම නමක් දීලා save කරගන්න 001. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේක save කරන්න ඕන type එක මොකක්ද කියලා. මෙතන ඔයාට ගියාට පස්සේ AutoCAD එකේ versions කීපයක් වෙනවා මට save කරන්න permissions තියෙන. ඒ කියන්නේ අපිට පුළුවන්කම තියෙනවා දැන් හිතන්නකෝ වගේ තියෙන්නේ 2006 එකක් කියලා AutoCAD එක. දැන් ඔයාට මෙතනින් පාවිච්චි කරලා වැඩේ කරගන්න බෑ, open කරන්න බෑ. ඒ කියන්නේ ඔයා දන්නවා ඇති දැන් AutoCAD එකේ අලුත් version එකක් තියෙන එක පරණ version එකකින් open කරන්න දෙන්නේ නැහැ. හරිද? අන්න ඒ එකින් තමයි මේ විදිහට version කීපයක් දීලා තියෙන්නේ. අපිට පුළුවන් කැමති version එක අපිට ගැලපෙන එකකින් මේක කරලා මෙයාගේ තියෙනවා AutoCAD එකේ 2020 හෝ 24 තියෙන්නේ. මම 24න් open කරගන්න පුළුවන්. මට මේ මොකෙන් save කරගත්තා. මම ඒ නිසා 2018 එක දෙන්න. 18 එක දීලා ඉවරලා මෙතන දැන් මම නමක් දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ ඔයාට අවශ්‍ය දෙයක් නැහැ මේක හදන්න. ඊට පස්සේ මෙතන okay කරන්නයි තියෙන්නේ. okay කරාට පස්සේ මේක automatically export වෙනවා. export වුණාට පස්සේ අපිට පුළුවන් desktop එකට ගිහලා බලන්න. අපි බලමු අපේ ඩෝබින් එක තියෙනවද කියලා. මෙන්න මෙතනින් අපිට ඩෝබින් එක බලා ගන්න පුළුවන් 001 කියලා තියෙනවා. මේක right click කරලා ඉවරලා මම මේක open කරගන්න AutoCAD එකකින් වගේ. මෙන්න මේ විදිහට මට ඩෝබින් එක බලා ගන්න පුළුවන්. මගේ මේකේ මෙඩික on කරගන්න. හරි. ඔන්න grid එක මම on කරගත්තා. ඉතින් ඔයා ඩ්‍රොවින්ග්ස් කරද්දී සාමාන්‍යයෙන් AutoCAD course එක අපේ හෝ නැතා ඔයා දන්න ඇති grid on කරගෙන වැඩේ කරද්දී චුට්ටක් අමාරු නිසා ඒක තමයි ඔන්න grid එක මම off කරලා තිබ්බ එක on කරගත්තා. ඔයාට බලා ගන්න පුළුවන් මේ ඕන එකක් දැන් select කරන්න පුළුවන්. හරි මේ select කරන්න පුළුවන් ඒ ඕන එකක් හදන්න පුළුවන්. ඊට පස්සේ මම UN type කරලා ඉවරලා unit කිල්ල වෙලා චුට්ටක් ඔයාට unit එක පෙන්වන්නම් මේකේ හදිලා තියෙන එක. හරි. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් architecture විදිහට unit එකත් මෙයා automatically හදාගෙන තියෙනවා. inches වලින් තමයි drawing එක තියෙන්නේ දැන්. හරි. ඊට පස්සේ මම ඔයාලට මේකේ dimension එකක් දාලා පෙන්නන්නම්. dimension එකක් දැම්මම ඊට පස්සේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් වේවි මේකේ අනිවැරදි භාවය. මෙන්න මේ විදිහට අපි ක්ලික් කරගෙන මෙන්න මෙතන dimension එක දාගමු. ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් අපේ මේකේ properties එක වෙනස් කරගමු. හරි. ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේකේ size එක තියෙනවා 14යි 3යි තියෙන. හරියටම 14යි 3ෙන් තමයි අපිට drawing එකත් ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඔයාලට තේරෙන්න ඕනේ plan එක හරියටම export වෙනවා. හරි unit එකකින් හරි scale එකකින්. ඊට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා මේක අවශ්‍ය විදිහට කොලේට පේපර් එකට දාගෙන ඒ කියන්නේ ස්කේල් කරගන්න ඕනේ මේක 1:20 ඊට පස්සේ සයිඩ් ප්ලෑන් එක දාගත්ත සයිඩ් ප්ලෑන් එකකට 1000කට 500 වගේ ස්කේල් කරගන්න ඕනේ ඒ විදිහට කරගෙන ඔයාලට පුළුවන්කම දෙන කවුන්සිල් අප්‍රෝච් එකට දාන්න හරිද එතකොට මෙතනදී අපි සයිට් එකට මම ආයෙ කියලා චුට්ටක් පැහැදිලි කරොත් සයිට් එකට ගියාට පස්සේ මේ විදිහට අපි දැන් මේක ගැලපෙන්නේ නැහැ කියලා මම ඔයාලට කලින්ම කිව්වනේ මොකද අපි normally තමයි මේ plan එක අඳගත්තේ සයිට් plan එක නිකම්ම තියෙන එකක් නේ අරගත්තේ එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට අර ස්කේල් කරන්නේ නැති අපේ types දෙකක් ස්කේල් කරගන්නවා ක්‍රම දෙකකට පළවෙනි එකේ තමයි අපි normally පේන විදිහට ස්කේල් එක කරගන්න ඊට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා කොලියට දාගන්න එකට 1000කට 500 ස්කේල් කරගන්න ඒ විදිහට එකට 1000කට 500 ස්කේල් කරගත්තේ නැති plan එක මේ විදිහට අරගන්න කියලා මම මීට කලින් කියලා දුන්නා ඒ plan එක අරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒකේ අවශ්‍ය ප්‍රමාණය සීමා කරගන්න ගෙදර යන්න ඕනේ මේ කෑල්ල. එතකොට ඔයා දන්නවා පාඩකින් ඉඳන් මෙච්චර දුරක් තියෙන්න ඕනේ. ඉඩේමාමේ ඉඳන් මෙච්චර දුර තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා බලන්න ඕන රෙගියුලේෂන්ස් ටික ඔක්කොම බලන්න ඕන, වාස්තු ටික ඔක්කොම බලන්න ඕන. ඒ ටික ඔක්කොම බලලා ඉවරලා තමයි වාගේ ප්ලෑන් එක කොච්චර ප්‍රමාණයකද තියන්නේ කියලා ඔයා හදා ගන්න ඕනේ. ඒක හදාගෙන වට පුළුවන් ප්ලෑන් එක කරලා ඉවර වෙලා ඊට පස්සේ AutoCAD එකට මේ විදිහට එක්ස්පෝර්ට් එක අරගෙන ඉවර වෙලා අදාළ ෆයිනල් එක කරලා ඉවරලා වැඩේ කරගන්න. මේ විදිහට ඔයාලට පුළුවන් ෆෝල් ප්ලෑන් එක ඒ ඔක්කොම ප්ලෑන් ටික එකපාරින් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. අර මම කියු පෙන්නපු ඔප්ෂන් එක පාවිච්චි කරලා එකපාරින් මේක එක්ස්පෝර්ට් කරලා දාලා AutoCAD එකේ මේ වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊට පස්සේ වර පුළුවන් පාවිච්චි කරපු ටයිටල් බ්ලොක් එකක් පාවිච්චි කරලා මේ AutoCAD course එකේදී අපි හදපු ටයිටල් බ්ලොක් එක මේ තියෙන්නේ. ඒතකොට මේ වගේ ඔයාලට කැමති ලස්සන මම මේක කියලා දෙන්න හදපු එකක් නේ. ඉතින් මේ වගේ ඔයාලට ලස්සන ටයිටල් බ්ලොක් එකක් පාවිච්චි කරලා ඉවරලා ඒකට අදාළ drawings ටික insert කරලා ඉවරලා scale එකට අනුව print එක දාලා ඉවරලා ඔයාලට දෙන්න පුළුවන්කම තියෙනවා. approve එකට දාන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි export කරගන්න අවශ්‍ය නම් export කරගන්නේ. මම මෙතන normally අපි 3D view එකට ගියමු. 3D view එකට ගිහිල්ලා අපි මෙතන මෙන්න මේ plan එක අපි export කරන්න පොඩ්ඩක් බලමු. අපි file වලට ගිහිල්ලා ඉවරලා export එකට ගිහිල්ලා අපි CAD format වල අපි යනවා මේකට. ඊට පස්සේ මෙන්න මෙතනින් ගිහිල්ලා අපිට solid එකේ මෙන්න මේ දෙවෙනි එක පාවිච්චි කරන්න පුළුවන්. ඕකේ කරගන්නවා. ඊට පස්සේ අපිට මේක පෙන්වන්න නැති නිසා අපි මේක තහවුරු කරගන්න එක මෙන්න මේ විදිහට දාගමු. අපි මේක ටික එක off කරලා මෙතනින් ගිහිල්ලා අපි මේකට ටික එක දාගමු. ඊට පස්සේ
නෙක්ස් කර ගන්නයි තියෙන්නේ. එතකොට මේකට නමක් දෙන්න තියෙන. අපි මේක දෙක කියලා දෙමු. හරි බලමු මේ ඩෝබින් එක ඇවිල්ලා තියෙනවද කියලා වරන් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඩෝබින් එක තියෙනවා. අපි මේක ඕපන් කරලා බලමු. හරිවට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන අපේ 3D මොඩල් එක දැන් ඇවිල්ලා තියෙනවා. හරිද? මෙන්න මේ විදිහට අපේ 3D මොඩල් එක ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඒක. එතකොට මේක මේ කලර්ස් මේ විදිහට පෙන්වන එක ගැන ලොකුවට worry වෙන්න එපා. අපි තාම මේකට මැටීරියල්ස් දාලා නැහැනේ. ඒක නිසා තාම මේ විදිහට පෙන්වන්නේ. මම මැටීරියල්ස් දාලා ඊට පස්සේ ආයෙ රෙන්ඩර් එකක් අරගෙන පෙන්වන්නම්. එතකොට මේක ලස්සනට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙන්න ඕනේ අපිට 2D plan එකක් හෝ 3D model එකක් ඕන එකක් අපිට AutoCAD වල පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. export කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට අරගෙන ඔයාලට මේක උනත් settings ඕන එකක් හදා ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? මේ ඕන එක select කරන්න මේ දෙනවා. ඒ ඕන එකක් අපිට හදා ගන්න පුළුවන්. මේකෙත් එහෙමයි. ඒ ඕන එක select කරන්න මේ ඕන එකක් වෙනස් කරන්න පුළුවන්. හරි ඔනවා 2D plan එක සහ 3D එක දෙකම අපි එක්ස්පෝර්ට් කරගන්න දන්නවා සහ මේකේ මේ විදිහට කලර්ස් පේන එක ලොකුවට worry වෙන්න එපා. අපි අනිවාර්යයෙන්ම මේකේ මැටීරියල්ස් දාගන්න ඕනේ. මැටීරියල්ස් දාගන්න ඉදම ඉස්සරහට කියලා දෙන්න. ඒතර මැටීරියල්ස් දාගත්තට පස්සේ අපිට මේකේ හොඳ රෙන්ඩර් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. අපිට Revit එක හරහාම රෙන්ඩර් කරන්න පුළුවන්. ඒ ටික මම කියලා දෙන්නම් ඉස්සරහ ලෙසන්ස් වලදී.